ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ අග්නිදිගාසියානු සමුළුව තමයි ඔක්තෝබර් 13 14 15 පැවැත්වෙන්නේ. ඒ සඳහා රටවල් 8ක සෞඛ්‍ය ඇමතිවරු සම්බන්ධ වෙනවා සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාත් සම්බන්ධ වෙනවා. ඒ වේදී ඕන ලෝකයේ සහ විශේෂයෙන් අපේ කලාපයේ රටවල ජනතාවට ඉහළ මට්ටමේ සෞඛ්‍ය සේවාවක් ලබා දීම සඳහා වන විවිධ මට්ටමේ තීරණ ගන්න, තාක්ෂණික අත්දැකීම් හුවමාරු කරගන්න, නිලධාරීන් අතර ඒ අත්දැකීම් හුවමාරු කර ගැනීමට ආදී දේවල් පිළිබඳව පදනමක් නිර්මාණය වෙනවා. ඉතින් මම හිතනවා ලෝක සෞඛ්‍ය සංවිධානය ලෝකේ හැම රටකටම සෞඛ්‍ය දියුණු කිරීමට උදව් කරමින් ඉන්න ආයතනයක්. ඉතින් ඒ අවශ්‍යතාවය අනුව ඖෂධ හොයන්නත් ලබා දීමටත් මැදිහත් වෙනවා. නමුත් අර මේක සාමාන්‍ය රටක ඖෂධ මිලදී ගැනීම, සපයා ගැනීම සඳහා වන ක්‍රියාවලිය රටේ වැඩක්. ඒකට අපිට WHO එක උදව් ගන්න පුළුවන්. නමුත් WHO එකට WHO එක තීනේ වෙනුවෙන් නොවේ. ඒ වගේම මේ කලාපී රටවල් අතර සහයෝගිතාව වර්ධනය කරගන්න අවස්ථාවක් වෙනවා මේක. ඒකිනුත් අපිට හිඟවන අවස්ථාවලදී සහ හදිසි අවස්ථාවලදී උදව් ලබා ගැනීමට ඒක උපකාරයක් වේවි. ඉතින් ඒවා සාමාන්‍යයෙන් ලෝකයේ එක එක ක්ෂේත්‍රවල සහයෝගිතාව වෙනුවෙන් පැවැත්වෙන කලාපීය හෝ ජාත්‍යන්තර සමුළු.